දැඩි උණුසුමින් පිච්චෙන වර්ෂාවක් නොවැටුණු දීර්ඝ කාලයකින් පසු වියලි ගමක අසරණ ගොවියෙක් තම බිරිඳ සහ කුඩා දරුවා සමග ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටියේය. ඔහුගේ දෑත් දිනපතාම බිම කපමින් මහන්සි වෙමින් තිබුණත් වියලි පස නිසා කිසිදු අස්වැන්නක් ලැබුණේ නැත. ගෙදරට ආහාර නැතිව, බලාපොරොත්තු නැතිව පවුලේ අය එකිනෙකා දෙස නිහඬව බලමින් සිටි නමුත් ඔවුන්ගේ හදවතේ තවමත් කුඩා බලාපොරොත්තුවක් සෙමින් ජීවිතයක් තබාගෙන තිබුණි. එක් දිනක් හිරු රශ්මියෙන් බිම පිච්චෙන වෙලාවේ ගොවියා තම කුඩා ඉඩම කපමින් සිටින විට ඔහුගේ කැටයම් කළ මැටි වගාබිම තුලින් අමුතුම ආලෝකයක් දිස්විය. ඔහු හොඳින් බැලූ විට සාමාන්‍ය බීජයක් නොව රන්වන් ආලෝකයෙන් දිදුලන අද්භූත බීජයක් ඔහුගේ අතට හමු විය. එම මොහොතේම ඔහුට දැනුනේ මේ බීජය සාමාන්‍ය දෙයක් නොව ඔහුගේ ජීවිතය සදහටම වෙනස් කළ හැකි දෙයක් බවයි. ගොවියා එම බීජය තම ඉඩමේ හොඳම තැනක ඉතා සැලකිල්ලෙන් වපුරා දිනපතා ඒ බලාගන්න පටන් ගනී. ඔහුගේ බිරිඳ සහ දරුවාද මේ කුඩා බලාපොරොත්තුවට සෙමින් එකතු වෙමින් ඒ ආරක්ෂා කිරීමට උදව් කරති. දින ගණනක් ගත වුවත් කිසිවක් නොවූවාක් මෙන් පෙනුනද ඔවුන්ගේ විශ්වාසය අඩු වී නොගියේය. එක් රැයකදී අහස තරුවලින් පිරී තිබියදී ඒ බීජය මෘදු රන්වන් ආලෝකයක් විහිදුවමින් පසින් ඉහළට එන්නට පටන් ගනී. පසුදා උදෑසන ගොවියා සහ ඔහුගේ පවුල තම දාස් විශ්වාස නොකරන දසුනක් දැක්කා. එම ගසේ අතු පුරා දිදුලන රන්වන් පළවලින් පිරී තිබූ අතර ඒවා හිරු එළියටත් වඩා දීප්තිමත් ලෙස දිස්විය. ගම පුරාම මේ ආශ්චර්ය ගැන ආරංචිය පැතිරෙන්න පටන් ගත් අතර දුප්පත් ගම එකපාරටම බලාපොරොත්තුවෙන් පිරුණු ස්ථානයක් බවට පත්වෙමින් තිබුණි. ගොවියාට මේ ආශ්චර්යමත් ධනය තනිව භුක්ති විඳීමට හැකියාව තිබුණද ඔහුගේ හදවතේ ඇති කරුණාව ඔහුට වෙනත් මාර්ගයක් පෙන්වීය. ඔහු සිතුවේ තමා දුක්විඳපු ජීවිතය වගේම අනෙක් අයත්ද දුක්විඳින්නේ නම් මේ ආශිර්වාදය ඔවුන් සමග බෙදා නොගන්නේ කෙසේදේ කියාය. ඒ නිසා ඔහු තම පවුල සමග එකඟව එම රන්වන් ඵල ගමේ සියලු දෙනා සමග බෙදා ගැනීමට තීරණය කළේය. එම තීරණය ගම සදහටම වෙනස් කළ මොහොතක් විය. කාලය ගතවෙද්දී ඒ කුඩා ගම සශ්‍රීක සතුටින් පිරුණු එකමුතු කමින් දිදුලන ස්ථානයක් බවට පත්විය. ගොවියාගේ කරුණාව, බෙදා ගැනීම සහ නිහතමානී හදවත නිසා ඔහුගේ දුක්බර ජීවිතය ආශීර්වාදයකට පත්විය. ගම පුරාම පැතිරුණේ එක් සදාකාලික පාඩමකි. සැබෑ සම්පත වන්නේ රන් හෝ ධනය නොව කරුණාව, බෙදා ගැනීම සහ මනුෂ්‍යත්වය බවයි.